කලින් වීඩියෝ ඔක්කොගෙම වගේ අපි කතා කළේ ටික් ස්ට්‍රැටජිස්. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මිනිට් ස්ට්‍රැටජි එකක්. හරි. මිනිට් ස්ට්‍රැටජිස් ටික් ස්ට්‍රැටජිස් වගේ නෙමෙයි. හොඳට මාකට් එක ඇනලයිස් කරලා තමයි ට්‍රේඩ් එක ප්ලේස් කරන්න ඕන. හරි. අපි යමු එහෙනම් සෙටින් වලට. ඔයා මෙතන මාකට් එක සිලෙක්ට් කරන volatility 100 මාකට් එක. මෙතන ට්‍රේඩ් ටයිප් එක විදිහට දාන්න higher lower. higher lower මිනිට් ස්ට්‍රැටජි එක තමයි මම කියලා දෙන්නේ. මෙතන ඩියුරේෂන් දාන්න 3 මිනිට්ස්. මෙතන ටික්ස් නෙමෙයි සෙකන්ඩ්ස් නෙමෙයි මිනිට්ස් දාන්න. මෙතන ඔයා බැරි එක චේන්ජ් කරන්නේ. බැරි එක චේන්ජ් කරන්න ඔයා මෙතන. මෙතන මේ net profit එක මෙතන මේ 164ක් වෙන තැනට. right. මෙතන මේ ධන 1.64 කියන්නේ මෙන්න මේ ධන 1.64ට වඩා ට්‍රේඩ් එක ක්ලෝස් වෙන තැන පල්ලෙහෙන් තිබ්බොත් ට්‍රේඩ් එක අපි වින් කරනවා. ඒ කියන්නේ හොඳ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙන ලාවට තමයි මෙතන ධන ලකුණ දාන්නේ අපි. ඒ කියන්නේ ධන 1.6 විතරට වඩා මෙතන ට්‍රේඩ් එක ක්ලෝස් වෙන තැන පල්ලෙහාන් තියෙනවා කියලා කියන්නේ. හරි. අපි මෙතන ඍණ දාගත්තොත්. මෙතන අපි ඍණ දාගත්තොත් ඔයා දැක්කා මෙතන තමයි දැන් රිටර්න් එක 164 වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මෙතන කියන්නේ මෙන්න මේ ඍණ 1.6 විතරයි කියන මේ බැරි එකට වඩා ට්‍රේඩ් එක ක්ලෝස් වෙනතන උඩින් තියනවා කියන්නේ. එතකොට අපි මේ ට්‍රේඩ් එකට එන්න වෙන්නේ හොඳ අප් ට්‍රෙන්ඩ් එකක් තියෙනකොට. මේක තමයි මේ ට්‍රේඩ් ටයිප් එක අපිට කියන්නේ. අපි මේ ට්‍රේඩ් එකට එන්න වෙන්නේ රිටර්න් එක 100ට 141ක් දෙන එකට එන්න වෙන්නේ නැහැ. අපි එන්න වෙන්නේ මෙන්න මේ රිටර්න් එක 164ක් 65ක් අතර අගයක් දෙන ට්‍රේඩ් එකට. හරි. අපි මිනිට් ස්ට්‍රැටජිස් වලදී මාකට් එක ඇනලයිස් කරනවා. අපි මෙතන සාමාන්‍ය මෙතන chart එක තියෙනවා. දැන් අපිට ඩිස්ප්ලේ වෙන chart එක. මෙතන මේ chart එක මෙතනින් බලන්නත් පුළුවන් අපිට. මෙතන මේ ටික්ස් දීලා මෙතන මිනිට් දාගෙන අපිට මෙතනින් chart එක ඇනලයිස් කරලා මෙතන මාකට් එක ඇනලයිස් කරලා ට්‍රේඩ් එක ප්ලේස් කරන්න පුළුවන්. නමුත් මම අද භාවිතා කරන්නේ මෙතන මේ රිසෝසස් ගිහිල්ලා තියෙනවා ට්‍රේඩින් view කියලා. ට්‍රේඩින් view chart එක තමයි මම අද භාවිතා කරන්නේ. මෙන්න මේ විදිහට තමයි ට්‍රේඩින් view chart එක අපිට ඩිස්ප්ලේ වෙන්නේ candlestick chart එක. මෙතන අපිට candlestick වෙනුවට මෙන්න මේ icon දාගන්න පුළුවන් වුණා line area ඔය වගේ. හරි. අපි මෙතන market එක select කරේ මෙතන volatility 100 නිසා මම මෙතන backspace කරලා volatility 100 වලට change කරා. හරි. දැන් 100 index තමයි තියෙන්නේ. මෙතන අපි දැන් මේ 3 minutes අපි 3 minute trade එක තමයි place කරන්න යන්නේ. ඒ කියන්නේ විනාඩි 3ක් ඇතුළත මෙන්න මේ බැරි එකට වඩා ට්‍රේඩ් එක ක්ලෝස් වෙන්නේ උඩින් නැත්තම් පහළින්. සමාවෙන්න. එතන අපි 3 minute දැම්මට මම මෙතන chart එක ඇනලයිස් කරන්නේ. මාකට් එක ඇනලයිස් කරනවා මම මෙතන දාන්නේ 1 minute chart එක. සමාවෙන්න. එතන 1 minute chart එක තමයි දාන්නේ. ඔයා ඒක හොඳට මතක තියාගන්න මෙතන දාන්නේ 1 minute. නැතුව 3 minute එහෙම නෙමෙයි. 1 minute chart එක ඇනලයිස් කරලා තමයි අපි මෙතන දාන්නේ. මේ ස්ට්‍රැටජි එක සක්සස් කරන්න මම යූස් කරනවා එක්තරා ඉන්ඩිකේටර්ස් දෙකක්. එතනින් පළවෙනි ඉන්ඩිකේටර් මෙතන ඔය ඉන්ඩිකේටර්ස් ගිහලා සර්ච් කරන්න. ඉන්ඩිකේටර්ස් ක්ලික් කරලා සර්ච් කරන්න. ඊට කලින් මෙතන මේ ස්ටේක් එක 1 USD දාන්න. ඒක අමතක වුණා මට. ස්ටේක් එක 1 USD දාන්න. මෙතන ඉන්ඩිකේටර්ස් කියලා සර්ච් කරන්න. MACD. මෙන්න MACD. right. ඔයාලට පේනවා පල්ලෙයන් අපිට ඉන්ඩිකේටර් එක ඇඩ් වෙලා තියෙනවා. මේ ඉන්ඩිකේටර් එක අපිට පොඩ්ඩක් නිකන් අපිට පොඩ්ඩක් ලොකුවට ඩිස්ප්ලේ කරගන්න ඕන. ඒ කියන්නේ ඒකේ සයිස් එක අපි වැඩි කරනවා. එතන තියෙනවා මේකේ මේ හිස්ටෝග්‍රෑම් කියලා. හිස්ටෝග්‍රෑම් කියන්නේ මෙන්න මේ හැදිලා තියෙන බාස් වලට. මේ තියෙන මේ රතු පාට බාස් වලට තමයි හිස්ටෝග්‍රෑම් බාස් කියන්නේ. අපි ඒකේ සයිස් එක ටිකක් වැඩි කරනවා. ඔයාලට දැන් පේනවා ඒක ටිකක් මහතට ඩිස්ප්ලේ වෙනවා. හරි. MACD කියන්නේ මෙන්න මේ නිල් පාට ලයින් එකට. MACD කියන්නේ මේ නිල් පාට ලයින් එකට. මේ MACD ඉන්ඩිකේටර් එක අපි භාවිතා කරන්නේ ට්‍රෙන්ඩ් එක ඇනලයිස් කරන්න. තමයි හොඳ ට්‍රෙන්ඩ් ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා බහුලවම භාවිතා කරන්නේ මේක ට්‍රෙන්ඩ් එක ඇනලයිස් කරන්න. හරි. අපි MACD ලයින් එකක් ටිකක් ලොකුට පේන්න දා ගන්නවා. මේ සිග්නල් කියන්නේ මේ ස්මූත් ගලා යන මේ රතු පාට ලයින් එකට. ඒකත් අපි පොඩ්ඩක් ලොකුට පේන්න දා ගන්න. හරි. ඔයා මේකේ මේ ඩිෆෝල්ට් සෙටින්ග්ස් වෙනස් කරන්න යන්න එපා. ඒක කොහොමද දීලා ඕකේ. හරි.
දැන් ඔයාලට පේනවා MACD ඉන්ඩිකේටර් එක අපි මෙතන setting ටික වෙනස් කරගත්තා අපිට අවශ්‍ය පරිදි. හරි. right. මම මේකට තව ඉන්ඩිකේටර් එකක් ඇඩ් කරගන්නවා. ඒ කියන්නේ moving average කියන ඉන්ඩිකේටර් එක මම ඇඩ් කරගන්නවා. moving averages තුනක් මම මෙතන ඇඩ් කරනවා. අපිට පේනවා moving average 1 2 3. right. මම moving ඔයා ඒක උඩ තුන් පාරක් ක්ලික් කරාම moving averages තුනක් එනවා නේ. right. ඔයාලට පේනවා මෙතන moving averages තුනක් මෙතන ඇවිල්ලා තියෙන්නේ. හරි. අපි ඉන්ඩිකේටර්ස් ටික ඇඩ් කරගත්තා. right. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද මේ ස්ට්‍රැටජි එක අපිට වැඩ කරන්න කියලා.